ඉන්නසිතින් YouTube channel එකක තමයි ඔයගොල්ලෝ මේක තුළ ඉන්නේ. ඔයගොල්ලෝ දන්නවා මහා බැංකුව විසින් 2026 පළවෙනි මූල්‍ය ප්‍රතිපත්ති සමාලෝචනය එහෙම නැත්නම් මොනිටරි පොලිසි රිවිව් එක සිද්ධ කළා. ඒකෝර ඒකෙදි පොලිසි රේට්ස් වල එහෙම නැත්නම් ප්‍රතිපත්ති පොලි අනුපාතවල කිසිම වෙනසක් කරේ නැහැ. ඒතොර ඒකත් එක්ක මහා බැංකුවේ අධිපතිතුමා පැහැදිලි කරා කොහොමද මේ ඉන්ෆ්ලේෂන් එක ඉස්සරහට ගමන් කරන්නේ. ඒ වගේම ආර්ථික වර්ධනයේ තියෙන තත්ත්වය 2026 දී මොන වගේ ලෙවල් එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? ඒ වගේම එක්ස්චේන්ජ් රේට් එක මොන වගේ ලෙවල් එකේ තියෙයිද? පොලි අනුපාතවල තත්ත්වය මොන වගේ තත්ත්වයකට එයිද? ඉන්ෆ්ලේෂන් ටාගට්ස් වලට යයිද? මෙන්න මේ කාරණා ගැන කතා කරා. ඒකෝර ඒකේ අපි එක්ස්ට්‍රැක්ට් එකක් දාන්නම්. ඒතර ඔයගලන්ට ඒකේ බලන්න පුළුවන්. ඒ වගේම අපි ඒගොල්ලෝ පැහැදිලි කරා ඇයි පොලි අනුපාත එහෙම නැත්නම් ප්‍රතිපත්ති පොලි අනුපාත වෙනස් කරේ නැත්තේ ඇයි කියන එක ගැන පැහැදිලි කිරීමක් කරා. ඒකත් එක්ක අපි බලමු දැන් මහා බැංකුවේ ඉන්ෆ්ලේෂන් එක අපිට බලා ගන්න පුළුවන් වෙන උද්දමනය මොන වගේ ලෙවල් වලද මේ වෙනකොට අපිට වාර්තා වෙන්නේ කියලා. ඒකට අපිට මෙතනින් බලන්න පුළුවන් මේ chart එකනුත් තියෙනවා. ඒ වගේම මෙතන data set එක අපිට බලන්න පුළුවන් 2026 ජනවාරි වල 2.3 වගේ තමයි තියෙන්නේ. 100ට ගත්තම CCPI එක. ඒ වගේම මෙන්න මේ 2.3 ලෙවල් එක එහෙම නැත්නම් 2% වගේ තියෙන රේන්ජ් එක 2026 වසරේදී මොන ලෙවල් එකදී මහා බැංකුවේ 5%කට ඉන්ෆ්ලේෂන් ටාගට් එකක් තියෙනවා. ඒතර ඒ ටාගට් එකට කොයි කාලේ යයිද කියන එක ගැන පැහැදිලි කිරීමක් කරනවා. ඒතර ඇත්තටම අපි ගත්තොත් එහෙනම් 2025 ගත්තොත් එහෙනම් දැන් CCPI එක ගත්තත් ඔයගොල්ලන්ට පේන ඇති මෙතන ඉන්ෆ්ලේෂන් එකක් නෙමෙයි ඩිෆ්ලේෂන් ලෙවල් එකක් අපිට බලා ගන්න පුළුවන් වුණා. ඒ වගේම 2025 අවසාන කාර්තුව වගේනකොට 2% සීමාවේ වගේ තමයි තියෙන්නේ. ඒ වගේම NCPI එක ගත්තත් 2% වගේ සීමාවේ තමයි තියෙන්නේ. මුල් අවුරුද්දේ 2025 මුලදී ඒක ඩිෆ්ලේෂන් ලෙවල් එකක් වගේ තිබිලා 2025 එන්ඩ් එකට යනකොට 2% 3ට ආසන්න වෙන ලෙවල් එකට වගේ තමයි අවිල්ල තිබ්බේ. ඒතර මෙන්න මේ தත්ත්වය තමයි පැහැදිලි කරලා තිබ්බේ පොලි අනුපාත වෙනස් නොකරන්න හේතු මොනවද කියන එක ගැන. ඒතර අපි බලමු මොකද්ද මහා බැංකුවේ අධිපතිතුමා මේ සම්බන්ධයෙන් පැහැදිලි කරන්නේ. ඇයි පොලිසි රිවිව් එක අනුව පොලි අනුපාත වෙනස් කළා නැද්ද කියන එක ගැන මේ බේස් එක අපි දැනගමු. උද්දමනය අපේ ඉලක්ක මට්ටම 105 මට්ටම කරා ක්‍රමානුකූලව ගමන් කරමින් පවතිනවා. දැන් පහුගිය කාලවල අපි දැක්ක අර අවදමනය තත්ත්වය ඇවිල්ලා ඊට පස්සේ අඩු වෙලා උද්දමනය ධනාගයේ 2% මට්ටමේ පහුගිය මාස කිහිපය තිබුණා. ඒත් අපි දකින විදිහ මේක 105 ඉලක්ක මට්ටම වෙත මේ අවුරුද්දේ තුන්වෙනි කාර්තුව වගේ වෙනකොට අපි හිතනවා මේ මට්ටමට ළඟා වෙයි කියලා. ඒක එක සාධකයක්. ඉදිරිය දිහා බලනකොට ඒත් එක්කම අර පහුගිය කාලේ තිබිච්ච සයික්ලෝන් දිත්තා සුළුකනාටු නිසා කලින් හිතුව ලොකු ඒක බලපෑමක් වෙයි කියලා. නමුත් අපි දකිනවා දත්ත ආවට පස්සේ දෙසැම්බර් මාසේ උද්දමනයේ ලොකු වෙනසක් වෙලා නැහැ. ඒ කියන්නේ ඒක ඊටම කෙටි කාලීන తాවකාලික මිල වැඩිවීමක් වුණා තිබිච්ච මට්ටමත් එක්ක ඒ අවස්ථාවේදී. නමුත් ඒක නැවතත් අර මාර්ග සප්ලයි චේන් එකම සම්පූර්ණ වුණාට පස්සේ සාමාන්‍ය මට්ටමට මිල මට්ටම් ඒ මට්ටමේ පවතිනවා. උද්දමන 2% මට්ටමේ පවතිනවා. ඒතර අපි මේ ක්‍රමානුකූලව ඒ ආකාරයට තමයි අපි දකින්නේ බලාපොරොත්තු වෙන්නේ යයි කියලා. ඒත් එක්කම ආර්ථික වර්ධනය පැත්තෙන් බැලුවත් අපි දකින්නේ නැහැ විශාල වශයෙන් දැන් තුන්වෙනි කාර්තුවේ ආර්ථික වර්ධනය ගැන බලාපොරොත්තු වෙනවා. එතකොට ඒත් එක්කම 2026 වර්ෂයේදී අපේ කලින් තුන 4.5 වගේ මට්ටමක ආර්ථික වර්ධනය අපි හිතන්නේ මේ මට්ටමේ ලොකු වෙනසක් වෙන්න හේතුවක් වෙලා නැහැ. ඒකේ පොඩි අනිත් පැත්තට ධනාත්මක පැත්තට වෙනත් පුළුවන්. රජය අමතර වියදම් කරනකොට නැවත ගොඩනැගීම සහ අලුතෙන් මේ ඒ කම්පන්සේෂන් වලට ඊට පස්සේ කන්ස්ට්‍රක්ෂන් සෙක්ටර් එක වගේ ඒවයි අංකුසි ආකාරයක ආර්ථික ක්‍රියාකාරීත්වය වැඩිවීමක් වෙන්න පුළුවන් මේ වසරේ කලින් බලාපොරොත්තු වුණාට වඩා. ඒ අනුව අපි දකින්නේ ආර්ථික වර්ධනය ඒත් එක්ක මුද්දමන ඉලක්කය අපේ ප්‍රධාන වශයෙන් අපි ඒක තමයි බලන්නේ. අනිත් පැත්තෙන් විදේශ සංචිත අපි දැක්ක ඒ ක්‍රයිසිස් එක පස්සේ කාලේ වැඩිම මට්ටමට දෙසැම්බර් මාසයේ අන්තිම බිලියන 6.8ක් වක්ක වර්ධනය වුණා. විනිමය අනුපාතය යම් කිසි ස්ථාවර තත්ත්වයක පවතිනවා. සංචිත මිලදී ගැනීම සහ සංචිත ගොඩනැගීම දිගටම පවත්වාගෙන යනවා. එතකොට යනවා දැනට පවතින මුදල් ප්‍රතිපත්ති රාමුව සහ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය වෙනස් කිරීමට අවශ්‍ය වෙන විශේෂයෙන් අනිත් පැත්තෙන් බලවම දැක්ක විදිහට පුද්ගලිකවංශයෙන් යන ණය රජයේ රටේ ආර්ථික වර්ධනයට අවශ්‍ය ප්‍රමාණයට ණය සැපයීම බැංකු පද්ධතියෙන් සහ බැංකු නොවන මුල් ආයතන වලින්
අවශ්‍ය ප්‍රමාණයට හොඳින් කරගෙන යනවා. එතකොට ඒ අනුවත් අපි දකින්න හැකි ලොකු විද්‍යමනයට බලපෑම් පේන්නේ නැහැ දැනට. ඒ නිසා මේ ප්‍රතිපත්තිය ඒ ආකාරයේ පවත්වාගෙන යන තමයි අපි හිතන්නේ අපේ ස්ථාවරය වුණේ. ඒක අනුව මේ අවස්ථාවේ ඒ පොලි අනුපාතය ඒ වෙනස් නොවන ආකාරයට පවත්වාගෙන යාම තමයි මුදල් ප්‍රතිපත්ති තීරණය අද.